හරි. දැන් කරන්න යන්නේ වර්ග පූර්ණය කියන ගාණක් හදන්න. ඒතර සාමාන්‍යයෙන් අපි වර්ග පූර්ණය කරන්නේ වර්ගජ සමීකරණ සඳහානේ. වර්ගජ සමීකරණයක පොදු ආකාරය තමයි ax වර්ගය ධන bx ධන c සමානයි බිඳුවක් කියලානේ. ඔන්න ඔය ආකාරي සමීකරණයකනේ වර්ගජ සමීකරණයක් කියන්නේ. සමනේ x වර්ගයේ පදයක් අපි තියෙන්න ඕනේනේ. නැත්තම් වර්ග පදයක් නැහැ නේ. එහෙනම් ඒ අසමානයි බිඳුව. හරි. එතකොට පළවෙනියටම ඔයාට ගාණක් දෙද්දී වර්ගජ සමීකරණයක් විසඳන්න කියලා බිඳුවක් වෙනවා කියලා දීලා තියෙන සමීකරණයක් වර්ග ප්‍රකාශනයක් තියදී සාධක කැඩෙන්නේ නැත්නම් ඔයා පළවෙනියටම මෙන්න මෙතන aට එක නොතිබ්බොත් ඒ කියන්නේ මෙතන x වර්ගයේ සංගුණක එක නොවන එකක් තිබ්බොත් ඒකෙන් සමේකම් බෙදා ගන්න ඕනේ. හරි. එහෙම නැත්නම් ඔයාට හදාගෙන යන්න පුළුවන් මං කියන ක්‍රමය. ඒ කියන්නේ x වර්ගයේ ඉස්සරහ එක නැතු වෙන ඉලක්කමක් තියෙනවනේ. ඒ ඉලක්කමෙන් බෙදලා x වර්ගයේ සංගුණකේ එකක් කරගන්න ඕනේ. හරි. අපි උදාහරණයක් එක්ක මේක විසඳලා බලමු. ඔන්න සමීකරණය x වර්ගයේ ධන 2x ඍණ 11 බිඳුවයි කියලා දීලා තියෙනවා. අපිට පේනවා මේක සාමාන්‍ය සාධක කැඩෙන්නේ නැති එකක්. හරි. එතකොට x වර්ගයේ සංගුණකේ එක නැත්නම් එකෙන් බෙදා ගන්න කිව්වනේ. හරිද? ඒක අවුලක් නැහැ. ඒක එක වෙලා තියෙන්නේ. හරි. දැන් හදාගෙන යන්න තමයි තියෙන්නේ. හරි. ඉස්සල්ලාම අපි අල්ල ගන්නවා මේ වර්ගද පදේ ඒකජ පදේ. ඒ කියන්නේ මේ 11 වගේ ඉලක්කම අල්ල ගන්න. ඊටු දෙක පොඩ්ඩක් අල්ල ගන්නවා. හරි. ඒ දෙකට දැන් ආදේශයක් දාන්න යන්නේ. ඒතර මම කලින් වීඩියෝ එකේ මෙන්න මේ වගේ කෑල්ලකට ආදේශයකට ක්‍රමයේ කියලා දීලා තියෙනවා. මෙතන පූර්ණ වර්ගයක් අපි ව්‍යුත්පන්න කරනවා. මෙන්න මේක මතකයි නේද? මේ වගේ ප්‍රකාශන මතකයිනේ. අන්න ඕක ඔළුවට එන්න ඕනේ. හරි. දැන් x වර්ගයේ ධන 2x කියන කෑල්ල වෙනුවට අපි මෙයා හරහා ආදේශයක් දාන්න යන්නේ. මම මේ කෑල්ල x වර්ගයේ ධන 2x සුක්ත කරන්න. මේක අරහෙට ඍණ එකක් වෙලා යනවන්නේ. දැන් බලන්න මේ දෙන්න වෙනුවට මේ දෙන්න වෙනුවට අපිට මෙන්න මේ කෑල්ල ආදේශ කරන්න පුළුවන්. දැන් ආදේශ කරන් සුළු කරන් යන්න තියෙන්නේ. හරි. ඊට පස්සේ මේ 11ක් තියෙන්න එපේ. හරි නේද වැඩි? එහා පැත්තට ගෙනිය දඟලන්න ඕනේ නැහැ. මෙන්න මෙහෙම ලියා ගන්න තියෙන්නේ. හරි. දැන් අපි බලමු මේ දෙක එකතු කරාම ඍණ 12ක් එනවනේ. හරි. දැන් මේ 12 එහා පැත්තට ගෙනියමු. හරිනේ. x ධන එකේ වර්ගය ධන 12යි. හරි. දැන් අපි මේක x උක්ත කරන්න ඉපේ වර්ගමූල ගන්නවා. හරි. සාමාන්‍යයෙන් මෙතනට ආවම අපි වර්ගමූල ගන්නවා. x වර්ගයකින් ඉන්නේ. හරි. අන්න දැන් තමයි වැඩි. වර්ගයක වර්ගමූලය කියන්නේ යාමයි. හරි. මූල 12. මූල 12න් මම හදුවා උදාහරණයක් විදිහට. කොහමද? 4 වරක් 3 නේ. මෙහෙමනේ. එහෙනම් 2යි මූල 3. හැබැයි මේකේ ධන උත්තරෙත් ගන්නවා ඍණ උත්තරෙත් ගන්නවා. يعني ධන 2යි මූල 3යි ඍණ 2යි මූල 3යි දෙකම ගන්නවනේ. එහෙනම් මම කිව්වනේ. එහෙනම් අපි මෙහෙම ලියනවා. ධන හෝ ඍණ 2යි මූල 3. මම x උත්ත කරන්න. අන්න ඔහොම එකක් ඉන්නේ. හරි. දැන් මේකේ උත්තර දෙකක් ගන්න ඕනේ. මෙතන ධන 1ටයි ඍණ 1ටයි. x සමානයි ධන 2ක් මූල 3 ඍණ 1 හෝ ඍණ 2ක් මූල 3 ඍණ 1. හරි. ඕනනම් මූල 3ට 1.7 දාන්න පුළුවන්. ඔයාලට ගානේ දීලා තියෙන එක දාන්න. ඔන්න වගේ උත්තර දෙකක් ගන්න පුළුවන්. හරි. මූල 3ට ඔයාලට තියෙන එක දාන්න තියෙන්නේ. හරි. මෙතන උත්තර දෙකක් එනවනේ කියලා කවුරුහරි අහන්න පුළුවන්. ඔව් උත්තර දෙකක් එනවා.
ඒ උත්තර දෙක ඔයාලට ලියන්න වෙනවා. හැබැයි ගානක ඒ කියන්නේ ඔයාලට අර පේපර් එකේ ඔයාලට සමීකරණ හදලානේ ගාන හදන්නේනේ. ඒකක කිව්වොත් ඒ කියන්නේ ඒ ගානක කිව්වොත් මේ x කියන්නේ දිගක් වගේ නම් අන්න ඍණ උත්තරේ අපිට ප්‍රතික්ෂේප කරන්න පුළුවන්. දිගක් ඍණ වෙන්නේ නැහනේ. අන්න ඒක හිතන්න. මුදල් ගානක් නම් ඍණ වෙන්නේ නැහනේ නේ. වර්ගඵලයක් හරි වර්ගද ප්‍රකාශනය කියන්නේ දිග මිනුමක් වගේ එකක් නම් මේ ඍණ උත්තරේ වට ප්‍රතික්ෂේප කරන්න පුළුවන්. නේ. එතකොට ඔයා මේ දෙකෙන් මේක ලියන්න ඕනේ. හරි ඒ වගේ අවස්ථාවක දිගක් ගැන අහනවා නම් දිගක් ඍණ විය නොහැක කියලා අදාළ උත්තර ලියන්න. මෙතන උත්තර දෙකම ලියන්න වෙනවා අපිට මෙතන කිසිම ගාණක් නැහැනේ. හරිද? ගැටලුවක් නැහැනේ. සාමාන්‍ය x දිගක් නම් මේ ඍණ උත්තරේ වට ප්‍රතික්ෂේප කරන්න ඕනේ. එහෙම කියලා මේක කියලා උත්තරේ ලියන්නත් ඕනේ. හරි? හරිම ලේසි ස්ටෙප් එකක් තියෙන්නේ. මෙන්න මේ පළවෙනි පද දෙකට අර වර්ග මං කියන්නේ කලින් ඒකෙන් ආදේශ කරා මෙන්න මෙයා එහා පැත්තට ගෙනියලා. ඊට පස්සේ මෙතන උත්තරේ මෙහාට ගෙනියුවා දෙපැත්තෙම වර්ගමූල ගත්තා. ඊට පස්සේ x ධන 1 හරි x ධන 2 හරි අන්න ඒක අරගෙන මෙතන ධන හෝරින අනිවාර්යෙන් දාන්න මූල දාද්දි හරි ධන උත්තරේ ඍණ උත්තරේ ගත්තා සුළු කරගෙන යන්න තියෙන්නේ. හරිම ලේසි. මෙයාට පොඩි ආදේශයක් දෙන්න තියෙන්නේ. ඒකල්ල සුළු කරන් යන්න තියෙන්නේ. හරි. මෙතනදී x ධන 1 වර්ගය 12යි කියලා තියෙද්දි x ධන 1 ඉස්සලා හොයාගන්න එපා. x හොයාගන්න. එහෙනම් වර්ගමූලය ගන්න එපා. හරි. ඒක ඔළුවට එන්න ඕනේ. හරි. මම මේක පොඩ්ඩක් හදාගෙන යනවා. ඔන්න ඊළඟ ගාන x වර්ගය දන 6ක් x ඍණ 3 බිඳුවයි. x වර්ගයේ සංගුණක එකක් නේ. ඒක අවුලක් නැහැ. හරි මේ කෑල්ල සෙට් වෙන එකක් තියෙනවා මොකද්ද මේක නේ එහෙනම් x වර්ගය දන 6ක් x කියන්නේ x ධන 3 වර්ගය ඍණ 9 බන් ආදේශයක් දැම්ම විතරයි හරි දැන් x ධන 3 වර්ගය ඍණ 12 බිඳුවයි එහෙනම් x ධන 3 වර්ගයේ ධන 12යි. හරි. දෙපැත්තෙම වර්ගමූලය ගමු. x ධන 3 වර්ගයේ වර්ගමූලය යාමනේ. 12 අපි දැන් හැදුවත් එක්කනේ ආයෙ ලියන්න ඕනේ නෑනේ. ධන හෝරින දෙකක් මූල 3. හරි. x උත්ත කරමු. ඔන්න ඕකේ ධන උත්තරේ ඍණ උත්තරේ. ඔයාලට තියෙන්නේ මූල 3ට ඔයාලට දෙනාගය මූල 3ට 1.7 දුන්නොත් ඒක ආදේශ කරලා උත්තරේ ලියන්න තියෙන්නේ. නේ? හරිම ලේසි. ඍණ උත්තරයයි ධන උත්තරයයි කියනවාද? ඒ වගේ තමයි. හරි. හරිම ලේසි දෙයක් තියෙන්නේ. මෙන්න මේ පළවෙනි පද දෙකට. يعني වර්ග පදයයි ඒකජ පදයයි يعني x වර්ගයයි x පළවෙනි බලයේ තියෙන පදයට මේ වගේ වර්ගකින් ආදේශයක් දාන්න ඕනේ. මේ වර්ග ටික ප්‍රැක්ටිස් වෙන්න ඕනේ. ඊට සුළු කරලා වර්ගමූලය ගන්න තියෙන්නේ. ඔන්න ඕක තමයි වර්ග පූර්ණය කියන්නේ. හරි මේ වීඩියෝ බලන්න වැදගත් නම් ෂෙයා කරන්න. අපි ඊළඟ වීඩියෝ එකේ හම්බෙමු.